ඔක්කොම එල්ලගෙන ඉන්නේ. යනවා පොඩි ගමනක්. පොඩි නෙමෙයි ලොකු ගමනක් යන්නේ. What's up guys? ඉතින් හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ Nomadic Vibe YouTube channel එකට. China explore කරන මගේ ගමනේ තවත් අලුත් journey එකක්. ඔයගොල්ලන් බැලුවද මගේ කලින් Chongqing travel series එක? හරි. ඉතින් ඒක බලපු කට්ටිය ඉන්නවා නම් බලපු නැති කට්ටිය ඉන්නවා නම් ගිහලා බලලා එන්න. අද වෙනස්ම විදිහේ experience එකක් ඔයගොල්ලන්ට දෙන්න යන්නේ. මාත් එක්ක set වෙන්න පැය 19ක train ride එකකට. අද අපි කොහෙද යන්නේ? තාම කියන්නේ අන්තිමට බලන්න කොහෙද යන්නේ කියලා. හරි ගමන පටන් ගන්න කලින් ඔයාලට මම චයිනා වල තියෙන trains ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්. ඉතින් හැමෝම අහලා තියෙනවනේ චයිනා කිව්වහම අපිට මතක් වෙන්නේ high speed bullet trains ගැන. ඒ වගේම තමයි ලංකාවේ වගේ slow trains උත් තියෙනවා. ඉතින් මේ fast trains, slow trains ඔක්කොම ඊට පස්සේ ආයෙ service category එක අනුවත් වර්ග කරලා තියෙනවා. ඒ කිව්වේ මොකද්ද? ඒ කියන්නේ fast trains GD කියලා types දෙකකිනුත් slow trains ZTK කියලා types තුනකිනුත් තියෙනවා. ඉතින් අපි චයිනා වල trains book කරද්දී ඒ train number එක ඉස්සරහින් තියෙන character එක අනුව අපිට හිතා ගන්න පුළුවන් මේ මොන වගේ train එකක්ද කියලා. අපි මෙහෙම කරමු. ඔයාලා හැමෝම දන්නවනේ චයිනා වල තියෙන main cities දෙකක් තමයි Shanghai, Beijing කියන්නේ. අපි බලමු Shanghai වල ඉඳන් Beijing වලට යන්න තියෙන train options. චයිනා වල දැනට තියෙන fastest trains තමයි මේ G-type bullet train. ඉතින් Shanghai වල ඉඳන් Beijing වලට යන්න කිලෝමීටර් 17,100ත් අතර දුරක් තියෙනවා. ඉතින් ඔයාලට මේ පේන විදිහට අපිට G-type bullet train එකකින් මේ journey එක යන්න පැය 5ක් වගේ කාලයක් යනවා. එතකොට D-type bullet train එකකින් අපිට මේ journey එක යන්න පැය 12ත් 13ත් අතර වගේ කාලයක් යනවා. එතකොට T-type slow train එකකින් යන්න පැය 16ත් 17ත් අතර කාලයක් යනවා. ඒ වගේම තව slow trains වර්ගයක් තියෙනවා. ඒකේ letter එකක් එන්නේ නැහැ. 4 digit number එකක් එන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේ පේන විදිහට ඒකෙන් යන්න පැය 22ත් 23ත් අතර කාලයක් යනවා. හරි ඉතින් ඕගොල්ලන්ට මේ පේන්නේ අද මං යන train එක. මේක K-type train එකක්. ඒකෙත් hard sleeper section එකේ තමයි මම යන්නේ. මේකේ cabin එක beds 6ක් තියෙනවා. උඩ එකට කියනවා upper berth, මැද එකට middle berth, යට එකට lower berth. මෙහි ගණනොත් උඩ ඉඳන් යටට වැඩි වේගෙන තමයි එන්නේ. කියන්නේ lower berth එකේ ගාන වැඩි upper berth එකට වඩා. හරි අපිට හොඳ සප කොට්ටයක් තියෙනවා. කොයිලන් නරු. හරි මේ විදිහට තමයි අපේ ඇඳ තියෙන්නේ. කුට්ටේ මාරු සනීපයි. කුයිල්ලත් හොඳයි. හැබැයි මෙන්න මේ විදිහට ඉඳගත්තාම ඇඳේ හෙඩ් රූම් එක නම් අඩුයි. ඕගොල්ලන් උසයි නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ඔයාලට දෙන ටිප් එක තමයි මේ උඩ ඇඳ වල නම් බුක් කරන්න මෙපා. කලින්ම යට මැදක් බුක් කරගන්න. හරි දැන් ඉතින් තියෙන්නේ කොහොම හරි හෙට දවල් 12 වෙනකන් කාලේ ගෙවා ගන්න ඇඳත් හැදුවා. ඇඳට වෙලා පොඩ්ඩක් හිරියා. එතන ගොඩක් වෙලා ඉන්න බෑ ඉතින් එක විදිහට. ඊට පස්සේ බහැලා දැන් ඉතින් මොන හරි කාලා ෆිල්ම් එකක් එහෙම බලලා ওই විදිහට තමයි ඉතින් කාලේ ගෙවා ගන්න තියෙන්නේ. trains වලත් ඔයාලට මෙන්න මේ වගේ අය බලා ගන්න පුළුවන්. මේගොල්ලන් ඇවිල්ලා මොනවා හරි ප්‍රොඩක්ට් එකක් ප්‍රොමෝට් කරනවා. එතකොට train එකේ food service එක වෙනම තියෙනවා. මේගොල්ලන්ගේ සැරින් සැරේට කාට් එකක් එහාට මෙහාට යනවා. ඉතින් ඒකේ ඔයගොල්ලන්ට ඕනි ස්නැක්ස් වර්ග, බීම, කෑම අරවා මේවා ඔක්කොම තියෙනවා. දැන් මෙයා මොකක් හරි ස්වීට්ස් జాතියක් තමයි විකුණන්නේ. දැන් වෙලාව 7:00යි. ඔයගොල්ලන් පොඩ්ඩක් එක්කන්නද මේකේ වටේ පොඩි කමක් මොනවද තියෙන්නේ කියලා පෙන්නන්න. මං හිටිය කෝච්චි පෙට්ටියේ හැමතැනම ප්ලග් පොයින්ට්ස් තිබ්බේ නෑ. මුළු පෙට්ටියටම තිබ්බේ 3යි. හැබැයි මේකේ බලන්න ලෝවර් බර්ත් එක ගාවත් එකක් තියෙනවා. අනිත් මේ හැම මේසයක් යටමත් එකක් තියෙනවා. ඉතින් සමහර විට ඕගොල්ලන් නගින පෙට්ටියෙත් එහෙම නැති වුණොත් පොඩ රවුමක් දාලා බලන්න. ඕගොල්ලන්ට අනිවාර්යෙන් ප්ලග් පොයින්ට් එකක් හොයාගන්න පුළුවන්. අපි දැන් ස්ටේෂන් එක නවත්තලා තියෙන්නේ. මොකද්ද ස්ටේෂන් එක?
නවර මේ විදිහට ගාඩ්ස්ලා ඉන්නවා. ඒගොල්ලන් ස්ටේෂන් එකකින් කට්ටියව අරගෙන යන්න කලින් අනිවාර්යයෙන් මේ දොරවල් සේරම ලොක් කරනවා. ඒගොල්ලන් ගාව තමයි යතුරු තියෙන්නේ. 义乌啊。 හරි ට්‍රැක් කෑම් වෙලාව. කෑම එකක් යුවන් 15යි. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් සාමාන්‍යයෙන් 650ක් වගේ. 这个是腊肉的，白菜都没有了。对，你要一份吗？15块。 15块。对，这个什么肉？这什么肉啊？什么肉啊？我也不知道什么肉，把打开看一下啊，国际友人啊。这是豆腐和鸡，啊，要吗？好，15块啊。你也蛮能坚持到这个时候才15块。支付宝，好的。你这是在录像吗？你把我录进去了。 ආයිටත් මාරු ප්‍රශ්න තමයි තියෙන්නේ. අපි ආන්ටි කියන එකට තමයි මෙහි ආයි කියලා කියන්නේ. කොහොම හරි මම ඇහුවා රට මොකද්ද කියලා. ඉතින් මම ලංකාව කිව්වා. ඊට පස්සේ අහනවා ලංකාවේ කට්ටියගේ හැමේ පාට සුදුද කියලා. ඊට පස්සේ මම කිව්වා නෑ කළුයි කියන තේරෙන විදිහට මම කිව්වේ පොඩ්ඩක් කළුයි කියලා. 讲普通话讲的蛮好的啊。你是哪个国家的？斯里兰卡。斯里兰卡。斯里兰卡是属于白种人啊，皮肤不是不是，你黑的，一点黑。一点点黑。 ඊට පස්සේ කිව්වා ඇස් ලස්සනයි කියලා. මං හිතන්නේ ඇස් දෙක වෙන්න බෑ. මං හිතන්නේ මගේ කන්නාඩි දෙක වෙන්න 你 ඕනේ. 们那边的眼睛怎么这么漂亮啊？ ඊට පස්සේ මම ඇහුවා මගේ වයස කීයද කියලා. 都的啊，你多大啦27。 ？27啊，结婚了没有？ ඊට පස්සේ අහනවා බැඳලා නැද්ද කියලා. 还没结婚啊？我有女朋友的。给你找个女朋友要吗？找个中国女朋友？不是不需要。不是。拜拜。你的中文还很好的嘞。你是 අපි ගත්තන් තියෙන බත් එක. tofu. Tofu. Ini batu yang pahala. 你那豆腐好一点，你这个不好。 Aha. Dapat dikena gue kami wedi rahana ya. Lihat dia kandang kan. Aduh. Kalau nah pun. 这边近一点。 රෑ 10 හමාර වගේ වෙද්දි ගාඩ්ස්ලා ඇවිල්ලා ඔක්කොම කර්ටන්ස් ටික වහලා ලයිට්ස් ඔෆ් කරනවා. හරි දැන් උදේ කෑම් වෙලාව ආයි ඇවිල්ලා ඉන්නවා කාට් එකත් අරගෙන මොනවද තියන්නේ අද 就跟着就开。 පොරිජ් තියන්නේ මම කන්නේ 那个面都泡不起，对不对？
මට උදේට කණ්ඩ මෙන්න මේ බිස්කට් එක හම්බුණා මේ අංකල්ගෙන්. ඉතින් ඔයගලන්ට පේනවනේ කිසිම පාළුවක් නැහැ. සෑහෙන කට්ටිය හම්බුණා මගදිකට කතා කර කර යන්න. මටත් පොඩ්ඩක් හොඳට චයිනීස් පුළුවන් නම් හොඳ උපදූප ටිකක් අහගන්නත් තිබ්බා. විශේෂයෙන්ම චයිනා වල ඉන්න මේ වයසක කට්ටිය හරි කැමති ෆොරිනර්ස්ලත් එක්ක කතා කරන්න. මට ඒක ගොඩක් තේරලා තියෙනවා. මොකද මම ට්‍රැවල් කරද්දී ඒගොල්ලන්ට හරි කුතුහලයක් තියෙනවා. කවුද මෙයා කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ මොනවද මේ කියලා විස්තර දැනගන්න. ඉතින් අපිට පොඩ්ඩක් හරි චයිනීස් ලැන්ග්වේජ් එක පුළුවන් කියලා දැනගත්ත ගමන්ම රටේ නැති ප්‍රශ්න අහනවා. ඉතින් ලෝකල් කට්ටියත් එක්ක කතා කරපුවම මගෙත් දන්නේම නැතුව ලැන්ග්වේජ් එකත් පොඩ්ඩ හැදෙනවා. ඒක තමයි ඇත්තටම අපිට චයිනීස් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න තියෙනත් හොඳම විදිහ. හරි. දැන් වෙලාව ඇවිල්ලා 10:20. තව මට පැයකමාරක් වගේ තමයි තියන්නේ යන්න. මම තාම ඔයගලන්ට කිව්වේ නැහැ යන්නේ කොහෙද කියලා. ගියාට පස්සේ බලමු. කොහොම හරි මාරම කම්ෆර්ටබල් ජර්නි එකක්. මාත් ඔයගලන්ට කියන්නේ ඉතින් චයිනා වල ට්‍රැවල් කරනවා. මේක තමයි පර්ෆෙක්ට්ම ඔප්ෂන් එක. අනිවාර්යෙන්ම හාඩ් ස්ලීප් එකක් ගන්න, ලෝවර් බර්ත් එකේ බෙඩ් එකක් ගන්න. මොකද අනිත් ඒවා පොඩ්ඩක් කියන්නේ පොඩ්ඩක් අමාරුයි. ඒ වුණාට නෑ දැන් මම මේ මිඩල් එකේ ඉන්නේ හිටියේ. සුපිරියටම නින්ද ගියා. කිසි අවුලක් නැහැ. කොහොම හරි ඉතින් මේ ජර්නි එක ඉවර වෙන්න තව පොඩි වෙලාවයි තියෙන්නේ. එතකන් ඉතින් ඔයගලන්ට කියන්නේ සෙට් වෙලා ඉන්න දිගටම යනවා. මේක පට්ට විදිහට ප්ලෑන් කරා. ඒ කියන්නේ දැන් මාසයක් විතර ප්ලෑන් කරා යන්නේ අපි කොහොමද. මේක වැඩි තියෙන්නේ මේ යන තැන ක්ලයිමේට් එක චේන්ජ් වෙනවා එක එක විදිහට. ඒ කියන්නේ හිතා ගන්න බෑ. දැන් මම වෙදර් රිපෝට් එක බලලා ආවේ. ටිකට්ස් බුක් කරලා ඊට පස්සේ මම මාරි මාස සති දෙකකට විතර කලින් ටිකට්ස් ඔක්කොම බුක් කරලා ඊට පස්සේ ආයෙ ඔක්කොම රිෆන්ඩ් කරගත්තා. මොකද මේ වෙදර් එක කේස් කියලා. ඊට පස්සේ ආයෙ හොඳයි කියලා මේ වුණා. ඊට පස්සේ මං හිතුවා නෑ ඕන දෙයක් වෙයි. යනවා. මොකද නැත්තම් ඔය ගමනක් අපි සල්ලිත් එකතු කරලා ඔක්කොම කරලා ඒකට ප්ලෑන් කරලා ඒක ගියේ නැත්තම් අන්තිමට ගමනක් නෑ සල්ලිත් නෑ. ගොඩක් මං ගියපු කට්ටියගෙනුත් අහගත්ත විස්තර. ඉතින් ඒගොල්ලන්ටත් හැමෝටම තෑන්ක්ස්. හරි ඉතින් අනවුස්මන්ට් එක ආවා. අපි ඊළඟ ස්ටේෂන් එකෙන් බහිනවා. ඉතින් මේ විදිහට තමයි මගේ පැය 19ක ට්‍රේන් ජර්නි එක ඉවර වෙන්නේ. මම දැන් කියන්නම් අපි කොහෙද යන්නේ කියලා. අපි යන්නේ චයිනාවල හුනාන් ප්‍රොවින්ස් එකේ තියෙන චංජියාජේ. චයිනාවල විතරක් නෙමෙයි මුළු ලෝකෙම ගොඩක්ම ප්‍රසිද්ධ සීනික් ඒරියා එකක්. channel එක subscribe කරලා bell icon එක click කරලා set වෙලා ඉන්න. ඉක්මනටම චංජියාජේ travel series එකත් එක්ක හම්බෙමු. Bye bye. අපි ආවේ ජංජියාජේ. ඉතින් අදින් පස්සේ කියන්නේ අද ඉඳන් නයිට්ස් 4ක් මම ජංජියාජේ ඉන්නවා. ඇඩ්වෙන්චර්ස් ගොඩක් එක්ස්පීරියන්ස් කරන්න බලාගෙන ඉන්නවා. බලමු කොහොමද අපේ ජර්නි එක යන්නේ කියලා. ඉතින් හැමෝටම පීස්.